නියමයිනේ. කම්බිතා පිට ඉර කරගෙන ආහස දිහා බලන අම්මේ. ඒ කියන්නේ අට සින්දු කියන්නත් පුළුවන්, රංගපාන්නත් පුළුවන්, වාදනය කරන්නත් පුළුවන්. තව මොනවද වඩ පුළුවන්? ස්ටේජ් එකේ සින්දු කියනකොට ඈතට පේනවනේ සමහර මාමල රණ්ඩු වෙනකොට මට තාමත් ඒ සිද්ධිය මතක් වෙනවා. වැඩිපුරම ප්ලේ කරන්න කැමති සංගීත භාණ්ඩය මොකද්ද? ජන්ඩි පහට නොවෙන්දාට ගෙදර චණ්ඩිකම් කළාට මගේ ලෝකේ රච්චුරුවෝ නුඹයි තාත්තේ. රණෝගේ ලෝකයේ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි ආවා රටම ආදරය කරන පුංචි තරුවක් හොයාගෙන. මේ ඉන්නේ මම කියපු ජනප්‍රිය තරුව දුලිත මේනෂයියා. කොහොමද දුලිත අයියේ මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල අවුරුද්දට රැස්ති වෙනවා. මම හිතනවා ඉස්සරහ කාලේදී අපිට සතුටේ විනෝදයෙන් එන්න පුළුවන් වෙයි කියලා. අවුරුදු සීසන් එක නිසා බිසීද? ෂෝ එකට කතා කරනවද? ඔව් නංගි, මේ දවස්වල අවුරුදු සීසන් එක නිසා ආරාධනා ගොඩක් ඇවිල්ලා තියෙනවා. රටවටේම යන්න වෙයි. ඒක නිසා මේ දවස් ටිකක් බිසි, ප්‍රැක්ටිස් කරනවා, ඒවට ලෑස්ති වෙනවා. අයියේ, ඔයාව දැන් ගොඩක් අය දන්නවනේ. වා කොහොමද මේ සංගීතය පැත්තට ආවේ? නංගි, මම පොඩි කාලේ ඉඳන්ම සින්දු කිව්වා. මට මතක ඇති කාලේ ඉඳන් ගල්ලා තියෙන මම සින්දු කියන එක තමයි. හැබැයි මට සින්දු කියන්න කියලා පුළුවන් කියලා හොයාගත්තේ මට මතක විදිහට දවසක් මමයි තාත්තයි අක්කයි අම්මයි ගියා නුවරේ ට්‍රිප් එකක. ඒ හොටෙල් එකේ බෑන්ඩ් එකකදී මට නිකන් මම කිව්ව තාත්තට සින්දුවක් කියන්න ඕනි කියලා රාජමාලිගේ සින්දුව කිව්වා. ඒකෙන් තමයි අම්මයි තාත්තයි දැනගත්තේ මට සින්දු කියන්න පුළුවන් කියලා. ඊට පස්සේ මගේ හැරවුම් ලක්ෂය වුණේ 2019 ලිටල් ස්ටාර් තරගයට ගියා ටෙම් පහළ ගායනාංශේ. ඒකෙන් මම 4 වෙනි ස්ථානයට ආවා. දැන් මම විශාරද විභාගය කරලා තියෙනවා. තවදුරටත් මම සංගීතයම හදාarලා ලෝකයට ගොඩක් දේවල් දෙන්න බලාපොරොත්තු වෙනවා. අයියේ, ඔයා මේ පොඩි වයසට දැන් ලොකු ගමනක් ඇවිල්ලානේ. ඉතින් ඔයාට මේ ලොකු ගමන එන්න උදව් කරේ කවුද කියන්නකෝ? මුලින්ම මට උදව් කරේ මගේ අම්මයි තාත්තයි අක්කයි තමයි. මාව ඊට පස්සේ පුහුණු කරපු ඉන්දු ටීචර්, ඊට පස්සේ අපේ ඉස්කෝලේ දිවිචාන්සර් සහ රේණුකා ටීචර්. ඒ වගේම මම යන හැමතැනකදීම මට ලොකු උදව්වක් කරා මගේ යාළු හාමුදුරු කෙනෙක් ඉන්නවා දිගන අනුරුද්ධ අවසර. ඒ වගේම නංගි මට ස්ටේජ් එකකට නැගලා කතා කරන්න, මගේ ස්ටේජ් එකදී තියෙන බය නැති කරගන්න, සින්දුවක් කියන්න ගොඩාක් දේවල් වලට උදව් කරා ග්ලෝබල් මීඩියා ඇකඩමි එකේ රුවන් සර්. ඒ වගේම මම ලිටල් ස්ටාර් යනකොට මගේ සින්දුවකට සාමාන්‍ය රංගන කුසලතාවයක් දක්වනකොට මට ගොඩක් උදව් කරා අචිනි ටීචර්. මට උදව් කරපු හැමෝටම ස්තුති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. අයියේ, ඔයා වැඩියෙන්ම කැමති ගායනයටද වාදනයටද? නංගි, මම ගායනයටත් කැමති, වාදනයටත් කැමති. අයියේ, ඔයා වැඩිපුරම කැමති ගායකයා කවුද? එතකොට වැඩිපුරම ප්ලේ කරන්න කැමති සංගීත භාණ්ඩය මොකද්ද? ආචාර්ය පණ්ඩිත් අමරදේව ශූරීන්ට මම කැමති. ඒ වගේම මෑත කාලේදී ප්‍රසංග වේදිකාවේදී මට සංගීතවල සම්පූර්ණ අයිතිය ලබා දුන්නු චාමල් රණවක මාමගේ සින්දු වලටත් ගොඩක් ආසයි. ඒ වගේම මොහිදින් බෙග් මාස්ටර්ගේ සින්දු වලටත් මම ගොඩක් කැමතියි. අයියේ, ඔයාට වාදන භාණ්ඩ කීයක් ප්ලේ කරන්න පුළුවන්ද? මට ඩ්‍රම්ස් ගහන්න පුළුවන්, ඕගන් ගහන්න පුළුවන්, ඊට පස්සේ ගිටාර් ගහන්න පුළුවන්, මැන්ඩලින් ගහන්න පුළුවන්, ෆ්ලූට් ගහන්න පුළුවන්, කජුන් ගහන්න පුළුවන්, ඊට පස්සේ බොංගෝ ස්පෙයාර් ඒවා ගහන්න පුළුවන්, ඊට පස්සේ ඩෝල්කි ගහන්න පුළුවන්, තබ්ලා ගහන්න පුළුවන්. ඒවා තමයි මට තව සර්පිනා ගහන්න පුළුවන්. මට 11 12ක් විතර
සංගීත බන්ධ වාදනය කරන්න පුළුවන්. ශාන්‍යමයිනේ. අපි එකක් වාදනය කරලා බලමුද? කම්බිතා පිට තිර කරගෙන මා අහස දිහා බලන අම්මේ මා කරවරද කියා පන්නුවවත් උලඟ දිගේ විදින් අම්මේ මලහිරු බැසේ යන නිල අහසේ නුවර පන්සලේ ඒ වගේම ඔබ දන්නට ඔයාලට මොකක්ද කියන්නේ? මුලින්ම කියනවා මාව අගයන හැමෝටම මම ගොඩක් ආදරෙයි. මට හැමෝටම ස්තුති කරන්න තියෙනවා. මාව මොටිවේට් කරන අය, මගේ සින්දු වලට කමෙන්ට් කරන අය, ලයික් කරන අය, මම ඒව දකින අය පාසා මම මොටිවේට් වෙනවා. ඒ වයින් මම තව ගොඩාක් දේවල් කරනවා. ඉගෙන ගන්නවා. වැරදි තිබ්බොත් හදා ගන්නවා. ඒ වගේම මගේ අම්මා තාත්තා මියුසික් ටීචර්ස්ලා, තව මගේ ඉස්කෝලේ නිර්මාතෘ ආචාර්යවරු මල්පේ සෝබිත හාමුදුරුවෝ, ඒ වගේම මට ගොඩාක් දේවල් වලට උදව් කරන දිගන අනුරුද්ධ අවසර, ඒ වගේම මගේ වොයිස් එක මෙච්චර ලස්සන කරපු ඉන්දු ටීචර්ලා ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ පාසල ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ විදුහල්පතිනිය ඉන්දිකා අංගම්මන මැතිනිය සහ ආචාර්ය මණ්ඩලය, මගේ යාළුවෝ සිසු සිසුවියන් හැමෝටම මම ගොඩක් ස්තුති කරනවා. ඒ වගේම රණු, ඔයාටත් ගොඩක් ස්තුතියි. රණුගේ ලෝකයේ YouTube channel එක මාව හොයාගෙන ඇවිල්ලා ඉන්ටර්විව් කරාට ඔයාගේ වැඩ කැඩියුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයියේ, ඔයාලට සින්දු කියන්න විතරක් නෙමෙයි රඟපාන්නත් පුළුවන් නේද? ඔව් නංගි, මම දෙන්න දෙකොන් මාරුව ටෙලිග්‍රෑම් එකේ උතුම් පුතාගේ චරිතයට පෙනී හිටලා තියෙනවා. ඒ වගේම ටීවී කමර්ෂල්ස් දෙකකුත් මම ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අයි, ඔයාලට සින්දු කියන්නත් පුළුවන්, රඟපාන්නත් පුළුවන්, වාදනය කරන්නත් පුළුවන්. තව මොනවද ඔයාලට පුළුවන්? ඔව් නංගි, මට සින්දු කියන්න පුළුවන්, රඟපාන්න පුළුවන්, වාදනය කරන්න පුළුවන්, ඒ වගේම නිවේදනය කරන්න පුළුවන්, මට හොඳට කතා කරන්න පුළුවන්, නටන්න ටිකක් පුළුවන්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මොකක්දයි කරන්න ඕන? කරන්න තියෙන්නේ රණුගේ ලෝකයේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, comment කරන්න, අනිවාර්යෙන්ම like එක උදාගෙන යන්න. ඉතින් අද අපි කතා කරේ ලංකාවම දන්න දුරිතමෙන් ජයත් එක්ක. ඉතින් අපි මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හමුවමු. බයි බයි. Thank you.